දේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රයාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත නැවතවතාවක් සාකේමු සී ප්‍රඥානන්ද මහපිරිවනේ පුත්‍යාධිකාරී අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ අනුනායක දුරන්දර මාගේ ගුරු දේවෝත්තම අනුනායක මහමිපාණන් වහන්සේ ප්‍රධාන කොටගත් පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුද්ධෝ දස බලෝ සත්තා සබ්බඤ්ඤෝ දීපදුත්තමෝ මුනින්දෝ භගවානාතෝ චක්කුමාංගේ රසෝ මුනි උතුම් වෙසක් පුන් පොහොය දවසේ අමාමේනී ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම තෙමගුල සිහිපත් කරමින් ප්‍රතිපත්තිමය වශයෙන් සිත වඩන්නට අවශ්‍ය කරන ධර්ම කාරණා මොහොතින් මොහොත දවසින් දවස මා සිත තුළ අභිවෘද්ධිමත් වේවා කියන උදාාරතර පරමාර්ථයයි අපි හැම දෙනා තුළම තියෙන්නේ. බුද්ධෝ දස බලෝ සත්තා ඒ තථාගත බුදුරජාණන් වහන්සේ දස බලධාරී සබ්බඤ්ඤෝ දීපදුත්තමෝ සබ්බඤ්ඤෝ සියල්ලම පිළිබඳව විඤ්ඤෝ දැනුවත් දීපදුත්තමෝ තුන් ලෝකයක් පුරාවට එකම ශාස්ත්‍රයano මුනින්දෝ භගවානාතෝ ඒ මුනීන්ද්‍රයාණන් වහන්සේ භගවා නාතෝ අපට සරණක් වෙනවා ලෝක සත්‍යයටම සරණක් වුණේ තථාගත බුදුහාමුදුරුවෝ චක්කුමාංගී රසෝ මුනි දහම් ඇස පහල කරගත්තා ලෝකයාට දහම් ඇස පහල කරන්න සද්ධර්ම වර්ෂාව සිද්ධ කළා චක්කුං උදපාදි ඥානං උදපාදි
පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. ඒ උතුම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පිනතුනි දහම් ඇස විවර කළා, ප්‍රඥාව විවර කළා, ඒ විද්‍යාව විවර කළා, ආලෝකය විවර කළා. පිනතුනි තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතෝ ආහ. තුම්මේ කිච්ඡං අවබෝධ කොටගත් ධර්මය අක්ඛාතාරෝ තථාගතෝ තුම්මේ කිච්ඡං කිච්ඡං කල යුතුයි ඔබ. තුම්මේහි ඔබ මොනවද කරන්න ඕනේ? කල යුතුයි කිච්ඡං තුම්මේහි ඔබ මොනවද? ධර්මයේ වැඩීම. සිද්ධ කරන්න ඕනේ ධර්මයේ වැඩීම. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. හෙට මරණයටපත් වෙන්නේ. හෙට මම මරණයටපත් වෙන කිසි කෙනෙක් බෑ චින්තනය ඇති කර ගන්නවා. මං හෙට මරණයටපත් වෙන කෙනෙක්. එහෙම වුණාම වහවහ කුසලය සිද්ධ කර ගන්නවා. කුසලය සිද්ධ කරගන්නේ. කුසලය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාවට තවත් නමක්. අවබෝධයට තවත් නමක්. අවබෝධයෙන් නිවෙනවා. නිවෙන්නේ අවබෝධයෙන්. මේ එතෙන්ට පාර හදන්න නම් අද වෙනකොට ප්‍රතිපත්තිමේ වශයෙන් මට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්තිමේ වශයෙන් මට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ නිසා බෞද්ධ දර්ශනය කියන්නේ අපේ ප්‍රතිපත්තියෙන් තොර වෙනවා නම් එතන අපේ කඩාවැටීමක් තියෙනවා. ප්‍රතිපත්තියෙන් අත මිදෙලා නම් එතන තියෙනවා කඩාවැටීමක්, මම්මුලා වීමක්. එනිසා අද මේ වෙසක් පුන් පොය දවසේ අරමුණු ඇති කරගන්න ඕනේ. මා ඉන්නේ මෙන්න මේ ප්‍රතිපත්තිය තුල. මා වඩන්නේ මේ ප්‍රතිපත්තිය. ඒක මේ වෙනකොට මෙච්චර දුරට කෙරීගෙන ඇවිල්ලා තියෙනවා. ඒක නිවැරදි දැක්ම. මා තුල එය වැඩිමක් තියෙනවා. මගේ වැඩිම තුල මගේ තුල වෙනසක් තියෙනවා. ඒ වෙනස අභ්‍යන්තරයෙන් වගේම බාහිරින් ඇති වුණු වෙනසක්. සිත එක්ක තියෙන ගනුදෙනුවක්. ඒක දැන් සිද්ධ වෙගෙන යනවා කියන මානසික පසුබිම මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. කාලෝ යන්තේ මහවීර උප්පජ්ජමාතු පුත්‍ය සදේවකං තාරයන්තෝ බුද්ධස්වමතං පදං. එනිසා ඊටාම කාල වකවානු නිර්ණය කරගනිමින් සිදු වුණු බුදු උපත සුවිශේෂී භූමියක සිද්ධ වුණා. ඒ සුවිශේෂී කියන වචනය භාවිතා කළේ යම් කාරණාවක් නිසා. පිනතුනි සමස්තයේ ගොඩනැගුණු භූමියක නෙවෙයි බුදු උපතක් සිදු වෙන්නේ. ඒ බුදු උපත දෙසටක් මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක් තියෙන පසුබිමේ තථාගත බුදු උපත සිදු වෙලා සියලු දෙසටක් මිත්‍යා දෘෂ්ටික මතයන්ට ඊටාම නිවරදි පිළිතුරක් ධර්මයේ තුලින් යොමු කරමින් හරියට විශ්ව ධාතුවේ සම්බුද්ධ දර්ශනය
මතු වීගෙන එන තැනකයි පිනතුනේ මේ දර්ශනේ පහළ වෙන්නේ. එනිසා දඹදිව මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් ග්‍රහණය වූ තැන අදටත් එහෙමයි. සූත්‍ර අධ්‍යයනය කරනකොට අපට තේරෙනවා විශාල වශයෙන් තර්ක විතර්ක වාද වලට එමටම සූදානම් වෙලා හිටියා මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ සියල්ල එක වචනයකින් මේ සියල්ල ඛණ්ඩණය වෙනවා ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේ භූමියක මේ සම්බුද්ධ දර්ශනය හරියට ප්‍රදීප ස්තම්භයක් වගේ විරාජමාන වුණා පින්නතුනේ. තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ සඳහන් කරනවා අරිය පරියේෂණ සූත්‍රයේ යොබ්බන වියේ කෙස් රවුල් සිඳලා සියල්ල අතහැරලා පිටත් වුණා. ගිහිගෙය හැර ගියා. එච්චරයි. යොබ්බන වියේ කෙස් රවුල් කපලා සියල්ල අමුදරුවන් අතහැරලා ගිහිගෙය හැර ගියා. හොඳයි. ඒ ගිහිගෙය හැර ගිහිල්ලා මොනවද හෙව්වේ? කුසලය මොකද්ද කියලා. කුසලය මොකද්ද කියලා හෙව්වේ පිනතුනේ. කිං කුසල ගවේසි. ගුරුවරුන් හොයාගෙන ගිය ආලාර කාලාම උද්දකරාම පුත්ත මොනවද අවබෝධ කරගත්තේ? ඒ ධානමය අවස්ථාවන් වලටපත් වුණා. නේව සංඥා නා සංඥායතනාදී නොයෙකුත් ධාන මට්ටම් පිනතුනේ සිදුහත් තවුසානන්ට වඩා එහා ගිය සිතේ දියුණුවක් කාටද තිබුණේ? මේ ගුරුවරුන්ට තිබ්බා. අපට හොඳ ආදර්ශයක්, අපට හොඳ අවස්ථාවක්. සිදුහත් තවුසානෝ මොකද්ද හිතුවේ? මොන බලන්න චින්තනය. ආලාර කාලාමට සිත දියුණු කරලා ධ්‍යාන තත්වයන්ටපත් වෙන්න පුළුවන් නම් ඇයි මට බැරි? දැන් බලන්න හිත ශක්තිමත් කරන විදිය. උද්දකරාම පුත්තට සිත දියුණු කරලා ධ්‍යාන මට්ටමටපත් වෙන්න පුළුවන් නම් ඇයි ඒක මට බැරි? දැන් මොකද කළේ? හොඳට අදිෂ්ඨානය අරගත්තා. හිත ශක්තිමත් කළා. වීරය පුදුවා. මේ වීරය සමග පින්නතුනේ අඛණ්ඩව මේ සිතේ වැඩිම පින්නතුනේ සිද්ධ කරලා ඒ සිදුහත් තවුසානෝ අවශ්‍ය වන සිතේ දිනුව යම් මට්ටමකටද ඒ ධ්‍යාන මට්ටම දක්වා දියුණු කරගෙන එතන හිටියේ නෑ, රැඳුන්නේ පිනතුනේ කාම සුකල්ලිකානු යෝගී අත්තකිලමතානු යෝගී මේ සියල්ලම පසෙකලා ගමන් කළා, වැඩුවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මධ්‍යම ප්‍රතිපදාව තුල ගමන් කරලා එතකොට පිනතුනේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකින් එක සම්පූර්ණ වෙනකොට මොනවද ගොඩනගන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය ටිකෙන් ටික ගොඩනගෙනකොට මුල ඉඳන් අනිත් පැත්තෙන් සම්පූර්ණ වෙන්නේ මොනවද? සීලය, සමාධිය, ප්‍රඥාව. සීලය හොඳට සමාදන් වුණා. මේක දැරුවා. ඛණ්ඩණය වුණේ නැහැ. සමාධිය, චිත්ත ඒකාග්‍රතාව සමාධි
ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සමාධිය පරිපූර්ණය කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ප්‍රඥාව පරිපූර්ණේ වුණා. අන්න ගොඩ නැගුණා ත්‍රිශික්ෂා ධර්මය. පිනතුනේ ඒ උතුම් සම්බුදු පදවියට පත් වුණා බුද්ධ ගයාවේ. මේ ලෝකේ පිනතුනේ කෙලස් වැඩෙන ධර්මකාරක කෙලස් වැඩෙන සිටිවිලි වලට ඉඩක් නැති වුණා. හරියට කෙලස් වඩන්නේ හරියට සිටිවිලි සමුදායක් එක්ක ගේ හදන්නේ වඩුවා සියල්ල සිඳලා පැත්තකට දැම්මා. මාරයා පරාජය කළා. එනිසා පිනතුනේ ඒ උතුම් සම්බුදු පදවියේදී අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිම්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. පිනතුනි මේ විදිහට ක්‍රමානුකූලව ගේ හදන වඩු වගේ සියලු පරාල ඊට අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය සිඳලා දැම්මට පස්සේ මේ ගේ තුල සකස් වීමක් නැහැ. ඒ නිසා සංස්කාර ධර්මයන් තුල ඇති සකස් වීම පිනතුනි සිඳලා දැම්මා. අපි ඒකට කියන්නේ මේ උතුම් නිර්වාණය සඳහා සියලු සිත සම්පූර්ණ කළා. ජීවිතයේ පිනතුනේ ඒ තථාගත බුද්ධ චරිතය අපට හැම තැනකදීම පිනතුනේ ආදර්ශ සපයනවා. ඒ බුද්ධ චරිතය පුරාවට ගොඩනගුනේ මහා ප්‍රඥාව, ගොඩනගුනේ මහා කරුණාව, ගොඩනගුනේ ආදර්ශයමයි පින්නතුනේ. උන්වහන්සේ අවුරුදු 80 වැනි වියට පා තබනකොට ශරීරයේ වයෝ වෘද්ධ වෙලා. සමහරව හිතනවා බුදුහාමුදුරුවෝ රෝගී වුණේ නැහනේ. බුදුහාමුදුරුවෝ වයසට ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ අපි වගේ නැත්තම් පිරිනමම් පෑවේ නැහැ. සමහර සිතිවිලි ඒ විදිහට දුර නැගිලා තියෙනවා. ලෙඩ වෙන්නේ වයසට ගියේ නැහැ මේ ස්වභාවයන්. නමුත් පිනතුනේ ඒ පරිනිබ්බානාදී සූත්‍ර දේශනා තුල ඊටාම මනවින් දේශනා කරනවා ආනන්දය. දැන් මං හරියට දි รา පත් වෙලා ගිය කරත්තයක් වගේ මගේ ශරීරය සම්පූර්ණයෙන්ම දි รา පත් වෙලා මෙතනින් එහාට පැවැත්මක් නැහැ. පිනතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මේ දහම් චර්යාව තුළ උන්වහන්සේගේ අවසාන සමය ගෙවිලා යනවා පිනතුනේ. ඒ අවසාන අවස්ථාව උපවත්තන සල්ුයනේදී ඒ පරිනිර්වාණයට පෙර ආනන්ද හාමුදුරුවන් හඬා වැළපෙනකොට ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ දේශනා කරන්නේ ආනන්දය මම ආපහු වතාවක් ඔබව අමතනවා. මොනම හරි දෙයක් අහන්න තියෙනවා නම් මගෙන් විමසන්න. පිනතුනේ මේ මොහොතේ ආනන්ද හාමුදුරුව හඬා වැළපෙනකොට තථාගත බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන්න කලින් එක පැත්තකින් ධම්මාරාම හාමුදුරුව මොකද කරන්නේ? ධම්මාරාම හාමුදුරුව පටිපත්තිය දරාගෙන මම මාර්ගඵලයට පත් වෙනවා තථාගත පරිනිර්වාණයට පෙර. බලන්න අදිෂ්ඨානය. තථාගත බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න පෙර මම මාර්ගඵල අවබෝධ කරගන්නවා කියන උදාර චේතනාවත් එක්ක ධම්මාරාම හාමුදුරුව අනිච්ච දුක්ඛ අනාත්ම වේදුවා. තථාගත බුදුරජාණන් වහන්සේ පිනතුනේ මේ මොහොතේ ආමන්ත්‍රණය කරනවා
ආනන්දය මේ ශාසනය තුල ආමිෂ පූජාවත් පටිපත්ති පූජාවත් අතර මම අගය කරනවා පටිපත්ති පූජාව. ඇයි පින්නතුනේ මුළු සංසාර ගමනෙන් ඈතර කරන්නේ අපි මේ පටිපත්ති ධර්මයේ තුල. එනිසා ඒ උතුම් පටිපත්තිය තථාගත බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී අගය කොට වදාලා. එනිසා ඒ අවසාන බුද්ධ වචනය අපි හොඳට අරමුණු කරන්න ඕනේ. මොකද්ද පින්නතුනි බුද්ධ වචනේ අවසාන බුද්ධ වචනේ? හන්දදානි භික්ඛවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංකාරා අපමාදේන සම්පාදේත. හැමෝම ශබ්ද නගක් කියමු බලන්න. මම මුලින් කිව්වට පස්සේ කියන්න. වැඳ ගන්න හැමෝම. හොඳයි. හන්දදානි භික්ඛවේ ආමන්තයාමිවෝ වය ධම්මා සංකාරා අප්පමාදේන සම්පාදේත. පින්නතුනි ඊ타ම ගැඹුරු වදනක්. ඊ타ම ගැඹුරු වදනක්. හන්දදානි භික්ඛවේ මහණෙනි ඔබව අමතනවා අවසාන වතාවටත්. පිනතුනි මේ සියලු සංස්කාර ධර්ම ක්‍රමානුකූලව වය ධම්මා සංකාරා වය ධම්මා ඡේ වෙලා විනාශ වෙලා යනවා. ඒ විනාශ වෙලා යන්නේ සංඛාරා වය ධම්මා සංඛාරා. හොඳට අරමුණු කරන්න. අපමාදේන සම්පාදේත අප්‍රමාදී වෙන්න කටයුතු කරන්න. මොකද්ද පින්නතුනි සංඛාර? සංඛාර අපි කියන සංස්කාර ධර්ම කියලා. මොනවද සංස්කාර ධර්ම? සංස්කාර ධර්ම ඔක්කොම විනාශ වෙලා යනවලු. දැන් මේ අවසාන බුද්ධ වචනයයි බලන්න ඊට හාත්පසින් මරණ ගෙවල්ල බෝඩ් එක ගහනවා. මොකද්ද? අනිච්ච වත සංඛාරා. තව වය ධම්මා සංඛාරා. දැන් මේ මොකක්ද? අනිච්ච වත සංඛාරා. අනිච්ච දන්නෝ වෙනස් වෙනවා. වත ශරීරය. සංඛාරා ඔනාපහු හිටිනවා අපි. දැකද අපේ ධර්ම ඥානය? ඒක හොඳට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. සංඛාර පිනතුනේ සංඛාර සරලම අදහස සකස් වෙනවා, සකස් කරගන්නවා. දැක්කද? සංඛාර සකස් වෙනවා. මොනවද? ඔව්. එක පැත්තකින් සිතවිලි ඔන්න සකස් වෙනවා. දැන් අනිච්ච වත සංඛාර වෙනස් වෙනවා. ශරීරය සංස්කාර. එතන සංඛාර අන්න අභ්‍යන්තරයට යනවා බාහිරට යනවා. දැක්කද? අභ්‍යන්තරය සහ බාහිර. බාහිර ඔන්න වත ශරීරය මොන වගේද ගොඩ නැගෙන්නේ?
මේ ගොඩනැගිල්ල එළියේ තියෙන වැලියට ගස්කොළන් සමස්තය තාක්ෂණය දිනු වේගෙන එනවා ඉස්සරහට. නවීන තාක්ෂණය. ලෝකෙ ගොඩක් දේවල් නිර්මාණය වෙනවා. ලෝක විශාල ගොඩනැගිලි නිර්මාණය වෙනවා. ඒ ඔක්කොම සංකාරණේ. ඔක්කොම සංකාරණේ. එහෙනම් එතන සංකාර කියන්නේ ඔය එතන සංකාර හේතු ප්‍රත්‍ය තුලින් ගොඩ නැගුණු කියන බලන්න. හේතු ප්‍රත්‍ය තුලින් ගොඩ නැගුණු දැක්කද? එහෙනම් හොයාගෙන යන්න වෙනවා හේතු ප්‍රත්‍ය මොනවද කියලා. හේතු ප්‍රත්‍ය හේතු හැම දෙයකටම හේතු තියෙනවනේ. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංග නිරුද්ධති. හේතුවක් නිසාම හට ගන්නවලු හේතුවක් නිසාම නැති වෙලා යනවා. හරි සරලයි. හොඳට තේරෙනවනේ. හටගන්නෙත් හේතු නිසා නැති වෙලා යන්නෙත් හේතු නිසා. බුදුහාමුදුරු නැති කරේ මොකද්ද? හේතුව. බුද්ධිගෝචර වෙන්න ඕනේ. ඊටාම හොඳින් දැන් හිතන්න ඕනේ. නැති කලේ මොකද්ද? හේතු. හේතු මොනවද? හේතු මොනවද? කෙලෙස්. දැක්කද? හැම ධර්මතාවයක්ම එකින් එකට සම්බන්ධයි. එකින් එකට සම්බන්ධයි. ඒ නිසා දේශනා කරනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු නිසාමයි සියල්ල හටගන්නේ හේතු නිසාමයි සියල්ල නැති වෙලා යන්නේ. ඒක බාහිර අභ්‍යන්තර සමස්තය සංකත සමස්තය දැක්කද? අනිච්චවත සංඛාරා ආපහු හේතු ප්‍රත්‍ය ඔන්න සංඛාර මොනවද හේතු ප්‍රත්‍ය? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා මොනවද මේ? බොහොම හොඳයි. මොනවද මේ? හොඳට මතක තියාගන්න. සුද්දාෂ්ටකය කියන බලන්න. සුද්දාෂ්ටකය. පිනතොනේ මේවා එක්කම ඔන්න ටිකක් මේව ගැන අධ්‍යයනය කරගෙන යනකොට ඒ වගේ මූල අවස්ථාවන් එනවා රූප කලාප වශයෙන්. ඡායාවක් පමණයි. ගොඩනගෙනවා. අපිත් ගොඩනගුණා, සත්තු ගොඩනගුණා. මේ ගොඩනගුණා. සියල්ල හැදුනා. ලෝකයේ විසුතුරේ ලස්සනයි බලාගෙන ඉන්නවා. හැබැයි පේන්නේ වෙන දෙයක්. අභ්‍යන්තරේ වෙලා තියෙන්නේ වෙන දෙයක්. අවබෝධය පිහිටන්න බෑ. ඒ තරම් ලෝකයේ විසිතුරුයි. ඒ තරම් ලෝකයේ විසිතුරුයි. සමස්තය පේන්නේ. දැක්ක ඵලයට යථාර්ථය දකින්නවද? යථාර්ථය දකින්නවද? පේනතොනේ ප්‍රඥාවේදී හොඳට මතක තියාගන්න ඕනේ සංඥා විඥාන පඤ්ඤා කියන අවස්ථාවන් තුනේදී මේ පඤ්ඤා කියන උත්තරීතර අවබෝධය තුල එයා වැඩෙනවා කොතනද? එයා සම්මුතියයි පරමාර්ථයයි මොකද කරන්නේ? හොඳට වෙන් කර ගන්නවා. මතක තියාගන්න. සම්මුතියයි පරමාර්ථයයි ගලප ගන්න පුළුවන් නම් යමෙකුට සිත දිනුවයි. සිත දිනුවයි යාගේ. ඇයි ඒ? එයා මේ දකින්නකොට අවබෝධය ඇති වෙලා ඉවරයිනේ. පුංචි දරුවා අඬනවා. අඬනකොට වේදනාවක් එනවා. හරි ආදරයක් දැනෙනවා. දැන් පුතඥ අපේ ආසාවෙන් දරුවව තුරුල් කර ගන්නවා. සිතිවිලි දහසක් මැවෙනවා.
දරුවා ගැන හරි ආදරෙයි. සංකාර අතීතයට යනවා පුංචි දරුවෝ ඔක්කොම ගැන මගේ දරුවොත් මෙහෙම තමයි නැලුවේ. මගේ දරුවෝ ටිකත් මෙහෙමනේ මං හැදුවේ කියලා මොකද වෙන්නේ? අතීත විඥාණයට සිත බැහැගෙන අතීතයට යනවා. අනාගතයටත් දුවන්න පටන් ගන්නවා විවිධ සිතිවිලි ජාලාවන් තුල. දැන් මොකද වෙන්නේ? මේ පඤ්ඤා කියන බුද්ධිමත් කෙනා හරි ප්‍රායෝගිකයි ධර්මයේ. පඤ්ඤා කියන බුද්ධිමත් කෙනා මොකද කරන්නේ? දරුවා අඬනකොට දකිනකොටම එයාගේ මනස තුල අවබෝධය යනවා. අනේ කැඩි කැඩි බිඳි බිඳි යන රූපයක් නේ. පුංචි දරුවා වෙනස් වෙනවනේ. සිතිවිලි ජාලාවක් තුල සිත හිර කරන්නේ නැතුව මොකද කරන්නේ? සිත වාරණය කරනවා. සිතිවිලි ගලාගෙන යන එක නවත්තනවා. න නිමිත්තක් ගායෝතේ දැකද? එහෙනම් නිමිති පස්සෙන් හඹා යන්න එයා ඉඩ දෙනවද? ඉඩ දෙන්නේ නැහැ. මම මේ පුංචි දරුවෝ උදාහරණයකට ගත්තේ සමස්ත ජාලාවම හිමයි. සමස්ත සිතිවිලි ජාලාවම එහෙමයි. එහෙනම් මම දකින දේ, අහන දේ, සුවඳ, දුර්ගන්ධ, මේ රසය, ස්පර්ශය, සිතට ගොඩ නැගෙන සිතිවිල්ල මේ සියල්ල මොකද්ද? මේ සමස්තය තුල ඔහු සිතිවිලි එහාට වඩවාගෙන ඒ පස්සෙන් දුවලා හඹාගෙන යන්නේ නැහැ. අන්න නවත්තපු තැන. දැන් මොකද වෙන්නේ? සිතිවිලි වැඩෙන්නේ නැත්නම් සංස්කාර වැඩෙනවද? නැහැනේ. සිතිවිලි වැඩෙන්නේ නැත්නම් සංස්කාර වැඩෙන්නේ නැහැ. එතන කෙලෙස් වැඩෙනවද? වැඩෙන්නේ නැහැ. වාරණය කළා. පින තුනේ. අනිච්චවත සංඛාරා. මේ සංඛාර වචනේ මේ එහාට යන්නේ. එහෙනම් සංඛාර හේතු ප්‍රත්‍ය තුලින් ගොඩ නැගුණු සමස්තය සංඛාර. මතක තියාගන්න අප්පා. මාත් එක්ක කියමු. හේතු ප්‍රත්‍ය තුලින් ගොඩ නැගුණු සියල්ල සංඛාර. දැකද? එහෙනම් දැන් ඔබ දන්නවා සංඛාර කියන්නේ මොකක්ද? එහෙනම් හේතු ප්‍රත්‍ය මොකක්ද? එහෙනම් ඒව නිසා තමයි සමස්ත ලෝකයේ පුද්ගල සත්ව භෞතික සියල්ල ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් ඒ තුල තියෙන්නේ මොකද්ද? වෙනස් වීමක්. දැන් මේ මොකද්ද? බාහිර බාහිර කාරණාව. අභ්‍යන්තරය. ආපව අභ්‍යන්තරයට යනවා. අභ්‍යන්තරය කියලා කියන්නේ සිත කොහොමද සංස්කාරයක් ගලපන්නේ? හොඳට හිතන්න. දැන් මේ බාහිරනේ කතා කළේ. ඔබ අවබෝධ කරගත්තේ බාහිර පරිසරය. සත්ත්ව පුද්ගල මේ භෞතික දේ මේ පුටු මේ ගොඩනැගිලි මේ සමස්තය. ඔන්න අභ්‍යන්තරයට යනවා. සිත මොනවද හටගන්නේ? ඥානේති කෝපන බික්කවේ මහණෙනි හට ගන්නවා ඇති කරනවා මොනවද? සිතිවිලි. එහෙනම් සිතිවිලි එක්ක කොහොමද සංකාර වලට ගලපන්නේ? සිතිවිල්ල සංකාර නම් වේ. ඔන්න අදහස. දැන් ඉස්සලා අදහස මොකද්ද? හේතු ප්‍රත්‍ය තුලින් ගොඩනගෙන සියල්ල සංකාර නම් වේ. දෙක සිතිවිල්ල සංස්කාර නම් වේ. සිතිවිල්ල සංකාරය කොහොමද? බලන්න. පුඤ්ඤාභි සංකාරෝ අපුඤ්ඤාභි සංකාරෝ ආනිඤ්ඤාභි සංකාරෝ. මේ ධර්මශාලාවේ ඔබ ඉගෙන ගත්තා. ඔබ අවබෝධ කරගත්තා. පටිච්ච සමුප්පාදය සංකාර යටතේ කොටස් කීයද? පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර මොනවද මේ? ඔන්න බලන්න.
පුඤ්ඤාභි සංකාර හිතන පින් සිතිවිලි යහපත් සිතිවිලි ඔක්කොම සංකාර. හොඳට හිතන්න. අපුඤ්ඤාභි සංකාර අයහපත් සිතිවිලි පාප සිතිවිලි අවිහිංසා සිතිවිලි විහිංසා හිංසාවක් ගෙන දෙන සිතිවිලි ඔක්කොම මොනවද? පාපයට බරයි. අන්න අපුඤ්ඤාභි සංකාර ඊළඟ ආනෙන්ජ තදයි ටිකක් කැඩෙන්නේ මොනවද තද සිතවිල්ල යා ටික ධානයේ තුල සමවැදෙන්න සිත දිනු කරලා මේ එතන දේශනා වෙන්නේ ඒ සිත දිගටම යා සැපයි කිය පවත්වාගෙන යනවා. හොඳයි. පිනතුනි මේ දේශනා කරන්නේ සංඛාර. එහෙනම් ඔන්න සිත ඇති වෙන සමස්ත සිතිවිලි ජාලාවම මොනවද? සංකාර. එහෙනම් බාහිර සංකාරات වෙනස් වෙනවා. ඔන්න එක තැනකට දැන් එනවා. ඔබ දැන් එකම තැනකට එනවා දර්ශනය. එහෙනම් බාහිර සංකාරات වෙනස් වෙනවා. අභ්‍යන්තර සංකාරات වෙනස් වෙනවා. එහෙනම් බාහිරත් වෙනස් වුණා අභ්‍යන්තරයත් වෙනස් වුණා. සංකාරෝ අபிසංකරොන්ති තී සංකාරෝ අපිමයි හිතන්නේ එළියදී ගොඩනගන්නේ අපිමයි. බලන්න අපිමයි හිතන්නේ එළිය තියෙන දේ ගොඩනගන්නේ අපිමයි. හොඳ අවබෝධයකට එන්න ඕනේ. එහෙනම් හිත හිතා මොනවද ගොඩනගන්නේ? හිත හිතා අම්මා ගැන සිතිවිලි ගොඩනගුවා. කවුද? මම අම්මා ඉන්නේ කොහෙද? එළියේ. දෙකද? හිත හිතා ගොඩනගුවා. ගොඩනැගිලි හිතුවේ කවුද? මම. ප්ලෑන් එක ඇන්දේ කවුද? සිතේ. ප්ලෑන් එක ඇන්දා. ගේ හැදුවා. එළියේ දේ නිර්මාණය වුණා. කාගේ සිතවිල්ලට අනුවද? මගේ සිතවිල්ලට අනුවනේ. දැන් බලන්න සංකාරවල තියෙන ගැඹුර. ලෝකේ ඔක්කොම බිහි වුණේ එහෙනම් මොනව නිසාද? සංකාර නිසානේ. මගේ gedara සංකාර නිසා ගොඩ නැගුණා නම් අනෙක් හැමදේම ගොඩ නැගිලි තාක්ෂණික දේවල් අලුතෙන් නිර්මාණය වෙන දේවල් ඔක්කොම කොහෙන්ද ගොඩ නැගුණේ? සිතේ. එන සිතවිල්ල සංකාර. සිතවිල්ල සංකාර නිසා බාහිර සමස්තයම සංකාර. වෙනතුනේ මේ උත්තරීතර අවබෝධයන් ඊටාම හොඳින් දකින්න මම දක්ෂ වෙන්න ඕනේ. ධර්මශාලාවේ ඉන්න මගේ ළඟ ඉන්න කෙනා දක්ෂ වුණා කියලා බෑ. දක්ෂ වෙන්න ඕන මම. ධර්මදේශනාව දේශනා වෙනකොට ඔබ රූපවාහිනිය ඉදිරියේ හිටියත් ඔබ ධර්මශාලාව ඉදිරියේ හිටියත් ඔබ ගුවන්විදුලිය ළඟ ඉදිරියේ හිටියත් කොතන හිටියත් මේක සද්දයක් විතරයි නම් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ඔක්කොම සද්දයක් විතරයි නම් දැන් අපට ඇහෙනවා ශබ්ද ගොඩාක් ඇහි තියෙනවා. එහෙමනේ. ධර්මදේශන අවසන් වුණ ගමන් ශබ්ද විතරයි. මොකක්වත් නැහැ අවබෝධේ. මතකත් නැහැ මොනවද කිව්වේ කියලාවත්. ඇහුවේ මොනවද කියලා මතකත් නැහැ. ඒකට කියන්නේ ශබ්දයක් පමණයි. ධර්මදේශනාවක් හරියට ශ්‍රවණය කරනවා කියලා කියන්නේ අවබෝධයක්. ඇයි? එයා වචනේ මනසෙන් එයා ක්‍රියාත්මක කරනවා. එයා වචනය තුල තරක කරනවා සිත තුල.
එයා වචනයෙන් වචනය නුවණින් අහන්නේ සති සම්පජානෝ. එයා යෝනිසෝ මනසිකාරය තුල වැඩෙන්නේ. ඒ නිසා යම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඊටාම හොඳ සතිය පැවතෙන්න ඕනේ. සතිය පිළිබඳව පුංචි අවස්ථාවක් මම දේශනා කරන්න කැමතියි. දැන් මෙතෙක් වෙලා දේශනා කළේ මොකද්ද? සංකාර. අද වචනේ සංකාර. තථාගත බුදු මුවින් පිට වුණු අවසාන බුදු වදන. එනිසා ඒ බුදු වදනට ගොඩනගෙන්න නම් මම ළඟ මොකක්ද තියෙන්න ඕනේ? සතිය. සතියනේ තියෙන්න ඕනේ. මුලින්ම පවත්වන්න ඕන සතිය. සතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් අනිත් ඔක්කොටම මොකද වෙන්නේ? අනෙක් සියල්ල කඩාගෙන වැටෙනවා. අනෙක් සියල්ල තුල තියෙන්නේ අනවබෝධය. දැන් හොඳට හිතන්න උපාසක අම්මලා කියනවා අපේ හාමුදුරුවනේ බණ අහනවා තමයි ඉතින් මතක හිටින්නේ නෑනේ. එහෙම අහලා තියෙනවා. එකක් කොච්චර භාවනා කරන්න හැදුවත් භාවනාව තුල සිත පිහිටන්නේම නැහැ හාමුදුරුවනේ. ඊළඟ කාරණාව භාවනාවට ඉඳගත්තම එතනින් නැගිටින්නමයි හිතෙන්නේ. අඩුම තරමේ පැය භාගයක්වත් භාවනා කරන්න බෑ. දෙයක් අඛණ්ඩව කරන්න හිතාගත්තත් අඛණ්ඩව කරගෙන යන්න බෑ. බාහිර ගැටලු ගොඩක් තියෙනවා. හොඳයි. මේ ඔක්කොට මුල් වෙන්නේ මොකද්ද? මේ සියල්ලට මුල් වෙන්නේ සතිය. හොඳට මතක තියාගන්න. සතෝච්ච දෝවාරිකෝ සතිය දොරටු පාලකේ. ඔන්න බලන්න සතිය වඩන ක්‍රමවේද. වෙලාව ගිලිහිලා යන හින්දා මම ඊටාම න්‍යායාත්මක වශයෙන් මේ සතිය තුල වැඩෙන්න අවශ්‍ය ධර්ම කරුණු මම මේ වෙලාවේ සිහිපත් කරනවා. 1. සතිය පිළිබඳව දේශනා කරන ප්‍රධාන සූත්‍රය සතිපට්ඨාන සූත්‍රය. මොනවද දේශනා කරන්නේ? පළවෙනි කාරණාව කායानुපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව. ඔන්න එහෙනම් මේ සතර සතිපට්ඨානයේ තුල මට පුළුවන් විදිහට සිද්ධ කරන්න අදිෂ්ඨාන ගන්න ඕනේ. 1. 2. සතිය දැන් සතර සතිපට්ඨානය තුල වඩන්න බෑ. අමාරුයි. කරන්න බෑ. කරගන්නම බෑ. මොකද කරන්නේ? ඔය අතහැරලා දාලා පාඩුවේ ඉන්නවා. ඕනෙම නෑ. දැන් මේ අතපය හැකිලෙන විදියයි, ඇවිදින විදියයි ඔය වෙලාවක විතරයි පොය දවසක තාම මතක් කරන්නේ. එතනින් ගියාම මොකක්වත් මතක් වෙන්නේ නෑ. දැන් මොකද වෙන්නේ? අතහැරලා දානවද? වෙනතුනේ දෙවෙනි කාරණාව අනිත්‍ය පිළිබඳව අපි සත්‍යයනා කරනවා. මොන මතක තියාගන්න. දෙක මොකද්ද? අනිත්‍ය පිළිබඳව අපි නිතරම සත්‍යයනා කරනෝ නිකන් ඉන්න වෙලාවට අන්න සතිය වැඩෙනවා. බලන්න. රූපය අනිත්‍යයි. රූපේ වෙනස් වෙනවා. ඊළඟට ඇස අනිත්‍යයි. ඇස සහ රූපය අතරට ගොඩනැගෙන විඥානය අනිත්‍යයි. අපි බොහෝම හොඳින් සරලව දැන් මොකද කරන්නේ? හොඳට හිතනවා. මේ විදිහට හිතන්න බැරිද සමස්ත සලආයතන පිළිබඳව? හිතන්න පුළුවන්. ඔන්න 2. දැන් ඒකත් ටිකක් අමාරුයි වගේ. ඒකත් ටිකක් අමාරුයි. ඊළඟ දැන් මේ මොකොත්ම නොකරන උදවිය ගොඩාක් ඉන්නවනේ නේද? පොය දවසට විතරයි දකින්නේ. ආයෙ ගෙදර ගියාම ගෙදර කටයුතු මිසක් කිසිම ධර්මකාරකයක්
වැඩෙන්නේ නැත. අන්න බොහෝම හොඳයි උදවියට හොඳට මේවා කරන්න. 3 සමත භාවනාව තුළ පුංචි වෙලාවක් හරි සමත විදර්ශනා භාවනාවන් සජ්ජායනා කරනවා. දැන් බලන්න මෛත්‍රී භාවනාව සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. දැන් මොකද වැඩෙන්නේ? සතියනේ වැඩෙන්නේ. බලන්නකෝ. දැන් අපිට ඒ ටිකක් අපහසු. දැන් උණු කාරණා 3ක්. 4වෙනි කාරණාව හොඳට ධර්ම කාරණා ලියවුණු පොතපත අරගෙන නිහඬව පැත්තකට ගිහිල්ලා මොකද කරන්නේ? කියවනවා. කියවනකොට වැඩෙන්නේ මොකද්ද? සතියනේ වැඩෙන්නේ. කියවනකොට වැඩෙන්නේ සතිය. පිනතුනේ ඊළඟ කාරණාව. දැන් එක දිගට එකම තැන ටිකක් ඉන්නකොට සිතිවිලි රාග දෝෂ මෝහ මේ හැම දෙයක් තුලින්ම සිත උද්දච්ච වෙනවා. උද්දච්ච කියලා කියන්නේ විසිරෙනවා. මොකද කරන්නේ? ස්ථාන වෙනස් කරනවා. ස්ථාන වෙනස් කරලා අපේ අලුත් සිතිවිලි තුල ටික සතිය ගොඩනගන්න පුරුදු පුහුණු වෙනවා. එහෙම කතා පුවත් ගොඩාක් තියෙනවා. ඊළඟ අවස්ථාව දුතාංගය කියලා කියන්නේ චර්යාව වෙනස් කරනවා. චර්යාත්මක වශයෙන් වෙනස් වෙනවා. කොහොමද? දැන් ස්වාමීන් වහන්සේලා භාවනාව බිඳෙයි කියලා එක වේලක් දන්වලා දන්නේ නැහැ. දුතාංගයක්. 4 ඉරියව්වෙන් එක ඉරියව්වක් භාවිතා කරන්නේ නැහැ සතිය තුල. දැක්කද? ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදා ගන්නවා. එක ඉරියව්වක් භාවිතා කරන්නේ නැහැ. දෙක උන්වහන්සේ වැතිරලා නිදා ගන්නෑ. කවුද? උදාහරණයක්. චක්කුපාල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේත් හරි දැන්නම කතාව චක්කුපාල හාමුදුරුවෝ මහ රහතන් වහන්සේ නමක් වුණා. ඒත් කොන්ද දිග ඇරලා නිදාගත්තේ නැහැ. බලන්නකො බෙහෙත් දාන ටික පුටුවේ ඉඳගෙන තමයි බෙහෙත් ටික දාගන්නේ. ඔළුව උඩට හරවලා බෙහෙත් ටික ගලාගෙන යනවා. ඇයි ඒ? උන්වහන්සේට බැරිද කොන්ද දිග ඇරලා නිදාගන්න? සැතපෙන්න. ඇයි කලේ නැත්තේ? දුතාංගය වැඩුවේයි සතිය වඩන්න. සතිය එක තැනක පිහිටවන්න අපට බැරිද? දැන් කිය කොහොමද හාමුදුරනේ නිදාගන්න නැතුව ඉන්නේ කියලා. සතර ඉරියව්වේ නේද? එහෙම නෙවෙයි. මගේ දුතාංගයක් දරන මං කවදාවත් බොරු කියන්නේ නැහැ. මං කවදාවත් හිස් වචන කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පරුස වචනය කියන්නේ දුතාංගයක් විදිහට ආරක්ෂා කරන්න පුළුවන්. ඇයි? දුතාංගේ බිඳී කියලා නිතරම සිහියෙන් ඉන්න වෙනවා යාට. දැක්කද? පිනතුනි හරි අපූර්වයි මේ සද්ධර්මය. ඒ නිසා මේ මොහොතේ විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා හන්ද දානි වික්කවේ ආමන්ත්‍රයමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි මම ඔබව අවසාන වතාවටත් අමතනවා. මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි අප්‍රමාදී වෙන්න. මෙච්චර වෙලා අවබෝධ කරගත්තේ අප්‍රමාදී වෙන විදිහ පිළිබඳව. එනිසා ඔබටත් මටත් ධර්මයේ වඩන්න මේ සියලු ධර්මකාරක උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ වෙලාවේ විශේෂයෙන්ම සඳ මාධ්‍ය ජාලයේ 2025 වර්ෂයේ වැඩසටහන පොහොය දිනේ නිමිත්තෙන් සඳ රේඩියෝ ශ්‍රවණය කරන සහ සඳ ටීවී සමාජ මාධ්‍ය හරහා නරඹන පින්වතුන්ටත් අපි පින් අනුමෝදන් කරනවා. සඳ මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන් මේ වෙන විට අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. එතුමාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නිහල් මායාදුනි මහත්මයාට
ඉතින් විශේෂයෙන්ම අද උතුම් ධර්මානුශාසනාවේ ඒ දායකත්වයන් දරලා කටයුතු කරන්නේ ලතා කන්නංගර අපේ පින්වත් මෑණියන් විසින් විශේෂයෙන් කලක් පුරාවට දහම් පාසලේ දරුවන්ගේ net පාදමින් දහම් මැස විවර කරමින් කටයුතු කළා. ඉතින් විශේෂයෙන් මේ වෙලාවේ උපන්දිනයේ සමරන පොතණුවන් වන වජේන්ද්‍ර කන්නාංගර මහත්මයාට සහ අමානදී වික්‍රමසේන දියණියට ආශිර්වාද සිදු කරනවා. සියලු කටයුතු සාර්ථක වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පරලෝසපත් අජිත් කන්නාංගර මහත්මයා හා දෙමව්පියන් සුමනාවති ජයතිලක මාතාවට සහ සුබසේන ජයරත්න පියතුමා ඇතුළු සියලු මිය පරලොවගේ ඥාතීන්ට මෙපින් මහා ශක්තියක් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම දායකත්වයන් දරලා කටයුතු කරන සමන්තා මහත්මිය පින් අනුමෝදන් කරනවා. මිය පරලොව ගිය කේ හැරිසන් පියතුමා, WD සුමනාවති මෑණියන්, SD සුගතපාල පියතුමා සහ පවුලේ වර්ග පරම්පරාගත නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා කියලා සාදු කියන්න. උපන්දිනයේ සමරන මනුසිකා සසිනි දියණියටත්, මල්සා සෙහාරි දියණියටත්, රන්දික දසනායක පුතුණුවන්ටත්, විදේශගතව සිටින අජිත් නිමල්ක මහත්මයාටත් සිත ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ආශිර්වාදේ වේවා කියලා සාදු කියමු. ඒ වගේම දායකත්වයන් දරන ඉන්ද්‍රාණී ජයසිංහ ගුරුමෑණියන්, විශේෂයෙන්ම අප සිරිපඤ්ඤාතිලකාරාම දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය ධූරය දරමින් බොහෝමත්ම හොඳින් දරුවන්ගේ net පාදමින් කටයුතු කරගෙන යනව දැනටත් ඉතින් අපි ආශිර්වාද සිදු කරනවා. 2000 වසරේ මැයි මාස 14 වන දින අභාවයටපත් ටියුඩ ජයසිංහ ආදරණීය පියතුමා සහ පත්මිනි ජයසිංහ ආදරණීය මෑණියන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. 2022 වසර මැයි මාස 7 වන දින අභාවයටපත් විනීතා ගජනායක සොයුරියට සහ එම සොහයුරාට විශේෂයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. මෙපින් අනුමෝදන් වේවා, සසර ගමන සුවපත් වේවා. ඒ වගේම වර්ග පරම්පරාගත නම් මිය පරලෝකීය හැම දිනාටම මෙපින් අනුමෝදන් වේවා කියලා සාදු කියමු. ඒ වගේම දේශකයාණන් වහන්සේටත්, විහාරවාසී සියලු මහා සංඝරත්නයටත්, පවුලේ හැම දිනාටම දේශනාව සඳහා සහසම්බන්ධ වුණු සියලු දෙනාටත් මේ උතුම් පුණ්‍යමය ශක්තියෙන් ලැබිලා වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පෙමින වැඩ බදාල සාන්ත වූ සුඛප්‍රණීත වූ ප්‍රවරතර වූ අග්‍ර වූ අමෘත වූ ඒ මහා නිර්වාණ සාන්තිය සාක්ෂාත් කරගන්න මේ උතුම් ධර්මානුශාසනාව මහා ශක්තියක් උපකාරයක් වේවා කියලා සාදු කියමු. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා මොදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා චිරං රක්ඛන්තු ත්වං සදාති. වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.